තව ටික දවසක් යනකොට අවුරුදු 40ක් යන්නේ ඉස්සෙල්ලා සිංහලයෝ 45%කට අඩු වෙනවා මේ රටේ. අවුරුදු 40ක් යන්නේ ඉස්සෙල්ලා. ඊටාම වේගයෙන් වඳ වීගෙන යනවා. ඊගාවට එතකොට 55%ක් කවුද? දෙමළයි මුස්ලිමුයි. අන්න එතෙන්දි තමයි දෙමළ රාජ්‍යය ඇති වෙන්නේ මේ රටේ. ඇති වෙච්ච ගමන් මුස්ලිම් ජනගහනය වැඩි 30ක් 35ක් විතර වෙනවා. එතකොට මුස්ලිම් ඇත්තෝ ජනාධිපති, දෙමළ ඇත්තෝ අගමැති, සිංහලයන්ට තෙවුන්දර තුඩුවේ මහමුද විතරයි හම්බ වෙන්නේ. වෙන මොනවත් හම්බ වෙන්නේ නැහැ සිංහලයන්ට. ඊළඟ අවුරුදු 50 යනකොට එතනින් පස්සේ තව අවුරුදු 10ක් 15ක් යයි. ඒ අවුරුදු 10 15 යනකොට වෙන්නේ මොකද්ද? අපේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ නම් ටික ඔක්කොම වෙනස් වෙනවා. හේරත් මුදියාන්සේලාගේ මොහමඩ් නැත්නම් හමීඩ් ඔන්නෝවා තමයි නම් වෙන්නේ. දැනුත් තියෙනවා. ඊපෙර දොස්තර මහත්මයා මට ඉඳන් කියනවා එයා ගාවට අවුල් එක්කෙනෙක් නම හපුවම කරන රසී රණසිංහ කිව්වලු. මම මතල මොකක් කියලා. ඒකට කියලා පෙන්වලු. නෝනා පෙන්වල. මෙයා තමයි මම බැඳලා ඉන්නේ. මට කාර් එකක් හම්බුණා, හොඳ රස්සාවක් හම්බුණා. ඒකයි කිව්වලු. දොස්තර මහත්මයා කමන්නේ නැහැ රණසිංහවත් තියෙනවනේ කියලා බේත් දුන්නලු. ඉතින් ඔන්න ඕකයි අපේ අත කරන්නේ. පින්වත්නි. දැන් අනිත් අතට ඒ අවුරුදු 50 ගණනකදී ඊළඟ අවුරුදු 6 දී ඉවර වෙච්චාම මුස්ලිම් අගමැති එනවා. මේ අනිත් ක්‍රමය මේක වෙන. මුස්ලිම් අගමැති ආපු ගමන් එයා රටේම අගමැති. හැබැයි එයා යටතේ තමයි ජනාධිපති ඉන්නේ. මොකද රාජ්‍ය පාලනයේ අඩුව පුරවන්නේ එයා. එයා ගියොත් ආණ්ඩුව ඉවරයි. ඒක නිසා මොකද වෙන්නේ? ජනාධිපති එයාගේ යටතේ ඉන්නවා. ජනාධිපති නමින් විතරයි. මුස්ලිම් රටක් එයාට එතකොට. මුස්ලිම් රටේ කවදාවත් තැබෑරුම් තියෙන්න බෑ. එයා ගේන ඊළඟ යෝජනාව තමයි තැබෑරුම් ටික ඔක්කොම වහන්න ඕනේ කියලා රටේ. ඔය සිංහයන්ට වැඩි කල් උඩ නැගලා ඉන්න හම්බ වෙන්නේ නෑ වංශේ කියාගෙන. මතක තියාගන්න. වංශේ කබල් ගාගෙන නගුඩ පස්සේ ගහගෙන වහින්න වෙනවා බිමට. බහැලා විරවගෙන ඉන්න වෙනවා සිංහයන්ට. හැබැයි එතකොට රටේ ආර්ථිකය බලන් ඉඳදී නගිනවා. මොකද ඔක්කොම ආර්ථික ප්‍රපාතයේ තියෙන්නේ මත්පැන් හින්දායි. මත්පැන් නවත්තපු ගමන් ආර්ථිකය නගිනවා, මිනිස්සු අඟට සල්ලි ඉතුරු වෙනවා. මිනිස්සු සැප විඳිනවා. සැප විඳිනකොට ඊළඟට අර අගමැති ජනාධිපතිකමට ඉල්ලනවා. ඉල්ලපු ගමන් අපේ ගොන් සිංහලයෝ ටික ඔක්කොම ගහනවා කතර ටික යාට. ඇයි? අපේ ඇත්තන්ට කන්න දුන්න නම් වෙන